සංයුක්ත ගණිතයේ ප්‍රමිතියේ නිර්මිතය යස සෙනරත්. හරි මේක මාර ලස්සන ගානක් හරි කියන්නේ මේක යම නම ඇහුවාම බය වෙන්නත් පුළුවන් මේක ගණිත අභ්‍යුහණය පවා ඇප්ලයි කරන්න පුළුවන් ගාන. මැතමැටිකල් ඉන්ඩක්ෂන් පවා මේකට ඇප්ලයි කරන්න පුළුවන් ලෙවල් එකේ ගාන. මේක මැදදී කියන්න මොකද්ද කිව්වේ කියලා. ඒක පැත්තකින් ඉඳන් මේක අවකලනය කරපුවම dy බෙදීම dx e rin x sin 3x කරාම cos මූල 3x මේ හරි වැඩි කිරීම මූල 3යි ඊට පස්සේ sin මූල 3x e rin x අවකලනය කරාම e rin x වරක් ඍණ 1යි හරි ඒතර මේකෙදි මෙයාව මේ ෆෝමැට් එක දියන්න කියලා කියනවා dy බෙදීම dx e rin x හරි ගානේ අපිට කියනවා මේක තියන්න කියලා මෙන්න මේ ෆෝමැට් එක. හරි. ඔව් මේක තියන්න කියනවා ඍණ 2යි බලන්න. e rin x අනිවාර්යෙන් ටර්ම් ටෙස්ට් එකකට බාන්න පුළුවන් මේක. මම දැකලා තියෙන ඕන තරම් මේක එහෙම ගෙඩි පිටින්ම දාලා තියෙනවා. ඔන්න ඔහම පෙන්වන්න කියලා කියනවා. දැන් ඔයා කොහොම හරි අවකලනය කරලා මේක අරන් යටි. මේක ගත්ත අතුසන්න කීප දෙනෙක් ඉන්නවා. හරියට හොඳයි. දැන් ඔයාලට මෙතන කරගන්න පුළුවන් එකම සුළු කිරීමක් ලෙස හැඟෙන්නේ e rin x එක එළියට එදීම. ඒක හරි. ඊට පස්සේ මූල 3යි cos මූල 3x එකක් තියෙනවා. ඊට පස්සේ ඍණ sin මූල 3x එකක් තියෙනවා. මෙතන පොඩි ත්‍රිකෝණමිතිය වැඩක් කරනවා. මෙතන cos එකක් තියෙනවා එකම කෝණයෙන් sin උත් තියෙනවා. හරි. ඉස්සරහ තියෙන මූල 3 බද්ධපාද වෙන සහ මේ එක බද්ධපාද වශයෙන් තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක් ගන්න. ගැව්වට පස්සේ මෙතන එකක් දෙකක් වෙනවා. අන්න දැන් මම මේ දෙක එළියට ගන්න. හරි. ඊට පස්සේ මම මේ මූල 3 මේ දෙකෙන් බෙදනවා. මේ එළියට ගත්තා වූ දෙකෙන් බෙදනවා. මෙතන එළියන cos මූල 3x කියලා. භාගයයි sin මූල 3x. උත්තරේ බලමු sin එකක් නේ ඉස්සරහින් වැජබෙන නිසා ආයේ මේක ඇතුලෙන් ඍණ ලකුණ කොහොමද එළියට ගන්න. හරි බලන්න ලස්සන ගානක්. හරි. මේක ගණිත අභ්‍යුහණය ඇප්ලයි වෙන දේ දැන් කියන්න. දැන් එක ඇතුලේ මෙහෙම ලියන්න පුළුවන් නේ sin මූල 3x භාගි හරි ඔව් හරි භාගි ඊට පස්සේ මෙතනින් ලියද හැකි cos මූල 3x මූල 3 බෙදීම 2යි. දැන් නිකන් පොඩි ලෙවල් ටිකක් තේරෙනවා. මේ මෙතන sin මූල 3x එක තියෙනවා භාගයක් තියෙනවා. මෙතන තියෙනවා cos මූල 3x එකක් මූල 3 බෙදීම 2ක් තියෙනවා. දැන් නිකන් හිතලා කියන්නේ මේ මොකක්ද තියෙන්නේ කියලා. භාගය කියන එක දැක්කම ත්‍රිකෝණමිතික අනුපාත දෙකක් මතක් වෙනවා sin 60යි sorry sin 30යි cos 60යි. එතන sin 5 බෙදීම 6යි cos 5 බෙදීම 3යි. මම මෙතෙන්ට හොඳයි කියලා හිතනවා cos 5 බෙදීම 3යි. මම ගන්නවා මෙතන cos 5 බෙදීම 3යි. sin 5 බෙදීම 3යි. දැන් ඔයාලට මම කියන්න යන එක පේනවා. sin එක cos b ඍණ cos a sin b. එහෙනම් මේ දේ මොකක්ද? ඍණ 2යි e ඍණ x sin ඉතින් මෙතනින් එන්නේ මූල 3x වෙන 5 බෙදීම 3. හරි. මේ ගත්තත් උසන්න. හරි. හරි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේක අරගෙන ආයෙම අවකලනය කරනවා. දැන්ට dy බෙදීම dx කරන බලන්න මම ඊළඟට කියන්න යන කාරණාව. මම කියන්නේ මේක ගණිත අභ්‍යුහන කැලලක් මම පෙන්නනවා කියන්නේ. මම මේක ආයෙ අවකලනය කරනවා. d වර්ග dx වර්ග. ඍණ දෙකක් ගන්නවා එළියට. e ඍණ x වතාවක් sin අවකලනය කරාම cos වෙනවා. බලාගෙන ඉන්න. හරි. දැන් sin මූල 3x වතාවක් sorry sin මූල 3x ඍණ 5 බෙදීම 3 වතාවක් e ඍණ x අවකලනය කරාම e ඍණ x වතාවක් ඍණ 1 වෙනවා. දැන් ඔයාලට කලින් කිව්වා වගේ ගන්න පුළුවන් කීයද? e ඍණ x එකක් එළියට. එළියට ගත්තම මෙතන ඉතුරු වෙන්නේ cos මූල 3x ඍණ 5 බෙදීම 3යි. ඍණ sin මූල 3x ඍණ 5 බෙදීම 3.
හරි. අර සයින් වලට පොඩි ප්‍රමුඛතාවයක් දෙන්න ඕන නිසා ඍණ ලකුණක් ගන්න එළියට. ඍණ දෙකක් එළියට ගත්තාම ඍණ දෙකක් වෙනවා. තව ඍණ ලකුණක් එළියට ගන්නවා. හරි. දැන් සයින් එකට ප්‍රමුඛතාවය දුන්නා. කොස් වල ලස්සන ගානක් හරි සුපිරි එක. දැන් මට කියන්න මොකක්ද ඊළඟට කරන්න ඕන කියලා. මම මෙතන වැරද්දක් කළා මේක මූලතෙන් වැඩි වෙනවා. හරි. මූලතෙන් වැඩි වෙනවා ඒක. මම ඒක කරේ නැහැ. දැන් මම ඒ වැරද්ද තේරුම් ගත්තා. මම ආයි වැරද්ද කරන්නේ නැහැ. හරි. මෙතන මූලතෙන් වැඩි වෙනවා. හරි. දැන් මොකද්ද වෙන්නේ ගියාම මෙතන ආයි අරගමනේදී එහෙනම් මූල තුන එකයිනේ මෙතන ඉස්සරහා තියෙන සංගුණක ලෙස එනම් දෙකක් එළියට ගන්න. දෙකක් එළියට ගත්තාම මේ ඍණ ඍණේ ධන වෙනකම හතරක් වෙනවා. හරි. එහෙනම් මෙතන තියෙන්නේ sin මූල 3x ඍණ 5 බෙදීම 3 වරක් භාගය. cos මූල 3x ඍණ 5 බෙදීම 3 වරක් මූල 3 බෙදීම 2. දැන් මට මේකට සොලියුෂන් එකක් දෙන්න. දැන් මට කියන්න මේ මොකක්ද දෙන්නේ කියලා. භාගය. ඔව් මූල 3 බෙදීම 2 ලෙස තියෙන කෝණ මොකක්ද කියන්නේ? අනුපාතික මොකක්ද තියෙන්නේ? cos 5 බෙදීම 3. හරි මෙතන තියෙන sin 5 බෙදීම 3. හරි. දැන් කියන්න මොකක්ද දෙන්නේ කියලා. sin A cos B ඍණ cos A sin B. එන sin A විදිහට මේක ගත්තොත් මේ තියෙන්නේ B නේ. හතරක් එළියේ. ඔයා මෙන්න මේ කෝණයෙන් මේක අඩු කරා. මෙහෙම අඩු කරා. හරි. මම ඊට පස්සේ අර ගණිත අභ්‍යුහන කතාව මෙතනින් කියන්න. ඇත්තටම අවකලනය කරලා ගන්න ඕන නමුත් හරි. අර අවකලනයේ කතාව කිව්වේ සෝරි ගණිත අභ්‍යුහන කතාව කියන්නේ මෙන්න මේක. ඊළඟට එන එකට ප්‍රෙඩික්ට් කරන්න. ඊළඟට එන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක කියන එක ටිකක් ඇඩ්වාන්ස් එකකින් හිතන්න වෙනවා. dy බෙදීම dx තමයි මෙහෙම එකක්. ඍණ දෙකේ පළවෙනි බලය e ඍණ x මූල 3x ඍණ 5 බෙදීම 3. මෙතන ඉස්සරහා තියෙන එක. වර්ග විදියට එන්නේ මොකක්ද? ඍණ දෙකේ නේ දෙවෙනි බලය. මෙතන ඉස්සරහට දෙක. ගණයට එන්නේ මොකක්ද? අවකලනය කරලා පෙන්නන්න ඕන මේ විදියට. මම මේ වෙන වංගුවකින් ගන්නෙ. දැන් බලන්න මෙතන 1 2 එනම් මෙතෙන් ඍණ දෙකේ 3. මූල 3x. දැන් මෙතන ඍණ 2යි 5 බෙදීම 3. මෙතන ඍණ 5 බෙදීම 3. එහෙනම් මෙතෙන් දෙන්නේ ඍණ 3යි 5 බෙදීම 3. හතරවෙනි එකටත් කියන්න. දැන් දෙන්නම් වැඩි ඍණ දෙකේ හතරවෙනි ඵලය e ඍණ x 4යි 5 බෙදීම 3. එන n වෙනි එකට මට කියන්න. y සමානයි මෙහෙම තිබ්බොත් n වෙනි එකට මට කියන්න. ඍණ දෙකේ n e ඍණ x sin මූල 3x ඍණ n 5 බෙදීම 3. හරි. n කියන්නේ මොකක්ද? දරණි. තේරුණා?
අපි A level කරන කාලේ ළමයි මේ වගේ ගණන් අපි හදලා තියෙනවා. ඒ කියන්නේ අපි අවකලනය කරද්දී අපි ඉගෙන ගත්ත අවකලන සිලබස් එක ඔයාලගේ එකේ ලොකු ඩිෆරන්ස් එකක් නැහැ. එකම දේ ඔයාලගේ ගාන හිර කරලා තියෙනවා ඒ කොටසේ ප්‍රස්ථාරයක් විදියට සහ දෙවෙනි කොටසේ භාවිතයක් විදියට. පේපර්ස් අමාරු වීමේ පසුබිමක් අපිට පේනවා නම් එහෙම පොඩි නැඹුරුවක් අපිට පේනවා නම් ඒ අමාරු වීමේ ඊළඟ නියාමනය තමයි මේ. අමාරු කිරීමේ ඊළඟ ක්‍රමය තමයි ප්‍රස්ථාර ගැලෙවුවා මේ වගේ කොටස් දෙකක් දැම්ම අවකලනයේට. එතකොට ඒක ඇත්තටම අවකලනේ තමයි. අවකලන ප්‍රස්ථාර කියන්නේ ඉච්චර ලොකු එකක් නෙමෙයි. හරි? හරි බං මේ බලපන් මේ. මෙන්න මෙතන මොකද වෙන්නේ? මෙතන මොකද වෙන්නේ? මේ 3ට 3 කැපෙනවනේ. මෙතනින් එනවා මූල 3x වෙන 5 එකක්. මූල 3x වෙන 5 කියන එකේ වෙන ලකුණ එළියට ගන්න පුළුවන්. වෙන ලකුණ එළියට ගත්තාම 5 වෙන මූල 3x එකක් එනවා. හරි. හරි. මෙතනින් එනවා 5 රින මූල 3යි x එක. sin 5 රින x කියන්නේ sin x තමයි. එහෙනම් ඇත්තම කතාව මෙතන තියෙන්නේ. මෙතන රින 2යි රින 2 ගානේ 8ක් වෙනවා. 8යි y. හරි. 8යි y. ඒක ලැම්ඩා කියන්නේ උත්තරේ 2යි. හරි. සංයුක්ත ගණිතයේ ප්‍රමිතියේ නිර්මිතය යස සෙනරත්